ඕකේ. එතකොට අපි මේ වීඩියෝෙන් කතා කරමු ත්‍රිකෝණමිතික අනුපාත ගැන. ත්‍රිකෝණමිතික අනුපාත. එතකොට ත්‍රිකෝණමිතික අනුපාත කතා කරන්න කලින් අපි මුලින්ම කතා කරන්න ඕනේ ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද කියන එක ගැන. ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද? ඒකේ තියෙන ලක්ෂණ මොනවද කියලා අපි චුට්ටක් කතා කරමු. ත්‍රිකෝණයක් කියන්නේ පාද තුනකින් සමන්විත බහු අශ්‍රයකට. හරිද? මේ ත්‍රිකෝණයක අනිත් වැදගත් ලක්ෂණය තමයි ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙනවා. එතකොට මේ ත්‍රිකෝණයක කෝණ තුනේ අංශක 180ක් වෙනවා. ඊළඟට අපි කතා කරමු මේ කෝණ වර්ග කීපයක් තියෙනවා. ඒ ගැන සාකච්ඡා කරමු. කෝණ වර්ග ගත්තාම ප්‍රධාන වශයෙන් අපිට හම්බෙන කෝණය තමයි අංශක 90 කෝණය. අපි ඒක මෙන්න මේ විදිහට ඍජු කෝණයක් දාලා ලකුණු කරනවා. එතකොට අංශක 90 කෝණයට අපි කියනවා ඍජු කෝණය කියලා. හරි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා අංශක 90ට වඩා විශාල කෝණ. අංශක 90ට වඩා විශාල කෝණ හම්බ වෙනවා. අංශක 90ට වඩා විශාල කෝණ හම්බ වෙනවා. ඒවට අපි කියනවා මහා කෝණ කියලා. මහා කෝණ කියලා කියනවා. ඒත් එක්ක අපිට හම්බ වෙනවා අංශක 90ට වඩා කුඩා කෝණ. හරි. අංශක 90ට වඩා කුඩා කෝණ අපිට හම්බ වෙනවා. අපි ඒවට කියනවා සුළු කෝණ කියලා. ඊට පස්සේ විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. මේ ත්‍රිකෝණමිතිය පාඩමේදී අපි සලකන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ විතරයි. හරි? ඍජුකෝණී ත්‍රිකෝණ විතරයි. ඍජුකෝණී ත්‍රිකෝණ විතරයි. දැන් බලමු අපි ඍජුකෝණයක් කියන්නේ මොකක්ද කියලා ඊළඟට කතා කරමු. ඍජුකෝණී ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද කියලා අපි ඊළඟට කතා කරමු. හරි. ඍජුකෝණී ත්‍රිකෝණයක් කියන්නේ සරලව මෙච්චරයි. මොකක් හරි ත්‍රිකෝණයක එක කෝණයක් අංශක 90ක් වුණොත් ඒ ත්‍රිකෝණයට අපි කියනවා ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. හරි. දැන් වැරදි විදිහට රටව ගන්න එපා. මෙහි විදිහටම තියෙන්න ඕනේ නැහැ ඍජුකෝණී ත්‍රිකෝණ. හරි. ඍජුකෝණී ත්‍රිකෝණ මෙන්න මේ විදිහට තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අංශක 90. ඒක අර පිළිටන හැඩය වැදගත් වෙන්නේ නැහැ. කොහොම හරි අංශක 90ක් තියෙන ත්‍රිකෝණයක් අපි ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා කියනවා. හරි. තව කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අංශක 90ක් තියෙන කෝණ දෙකක් එතකොට තිබ්බොත් මොකද්ද කියන නම කියලා. හරි. සරලවම ප්‍රැක්ටිකලි එහෙම කෝණයක් තියෙන්න බෑ නේද? ඇයි එහෙම තියෙන්න බෑ කියලා කියන්නේ? මේ කෝණය අංශක 90යි නම් ත්‍රිකෝණයක තියෙන කෝණ තුනේම එකතුවත් අංශක 180යි නම් මෙතනට 90ක් ගියපුවාම අපිට ඉතුරු වෙන තව අංශක 90යි නේද? ඒතර මේ අංශක 90 තමයි මේ කෝණ දෙකට බෙදෙන්නේ එකිනෙක විදිහට. කියන්නේ මේක 30ක් වෙලා මේක 60ක් වෙන්න පුළුවන්. හරි. මේක 15ක් වෙලා ඊට පස්සේ මේක 75ක් වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට බෙදලා යන්නේ මේ විදිහට. එහෙනම් අංශක 90ක ඍජු කෝණයක් තිබ්බොත් අය වෙන කෝණයක් ත්‍රිකෝණයක පවතින්න බෑ. ඊළඟට අපි කතා කරමු මේ ඍජුකෝණී ත්‍රිකෝණයක වැදගත් ලක්ෂණ ටිකක් තියෙනවා අපිට කතා කරන්න. ඒ කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක පාද අපි අඳුර ගන්න ඕනේ. හරි. මම ගන්නවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. උදාහරණයක් විදිහට මම මෙහෙම ඍජුකෝණී ත්‍රිකෝණයක් ගන්නවා. හරි. හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මේ කියන සංසිද්ධි ටික. ඍජුකෝණී ත්‍රිකෝණයක අපි දන්නවා මේක ඍජුකෝණය. මේක ඍජුකෝණය. හැම වෙලේම හොඳට මතක තියාගන්න ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදය හැම වෙලේම ඕනම ත්‍රිකෝණයක ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදය අපි හඳුන්වනවා කර්ණය කියලා. හරි? කර්ණය කියලා. එතකොට ඔයාලා අහලා ඇති තව පාද දෙකක් සම්මුඛ පාදය සහ බද්ධ පාදය කියලා. අපි මේ දෙක හඳුනගෙන ඉමු. මෙහෙමයි. ත්‍රිකෝණයක සලකනු ලබන කෝණය මගින් හරිද? සලකනු ලබන කෝණයත් එක්ක මේක සම්මුඛ පාදය බද්ධ පාදය කියන එක වෙනස් වෙනවා. හරි? දැන් මේක ඍජු කෝණයක්නේ. අපි මෙන්න මේ තීටා කියන කෝණය සැලකුවොත් සම්මුඛ පාදය වෙන්නේ ඒ තීටා කෝණයට සාපේක්ෂව. හරි. දැන් මේ සම්මුඛ පාදය ගැන කතා කරද්දී මේ වචනෙන්ම තේරෙනවා සම්මුඛ කියන්නේ අපි ඔපොසිට්නේ. හරි ඔය ඉන්ටර්විව් එහෙම කරද්දී අපි කියන සම්මුඛ සාකච්ඡා කියලා. ඒතකොට ඒකේ තේරුම තමයි ඉදිරිපසින් තියනවා කියන එක. ඉදිරියෙන් තියනවා කියන එක. එහෙනම් සරලවම අපි සලකන ලබන කෝණයට ඉස්සරහින් තියෙන පාදයට තමයි අපි කියන්නේ සම්මුඛ පාදය කියලා.
හරි. ඉස්සරහින් තියෙන පාදය තමයි කියන්නේ සම්මුඛ පාදය. දැන් කෙනෙක් හිතුවොත් එහෙම හරි. කර්ණය කියන්න ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදය. සම්මුඛ පාදය කියන්නේ සලකන ලබන කෝණයට ඉස්සරහින් තියෙන පාදය. ඒතර බද්ධ පාදය කියන්නේ මොකක්ද කියලා තව කෙනෙක් තර්ක ගන්න පුළුවන්. එහෙනම් අර ඒ කෝණයයි කර්ණයයි එක්ක හැදිලා තියෙන පාදයක මොකක් හරි තර්කයක් ගොඩ ගන්න පුළුවන්. හැබැයි අතන මේ තර්කින් වැඩක් වෙන්නේ නැහැ. මොකද ත්‍රිකෝණයක තියෙන පාද තුනයි එකක් කර්ණය වෙලා අනිත් එක සම්මුඛ පාදය වුණාම ඉතුරු පාදෙ ඉතින් ඔටෝම බද්ධ පාද වෙනවා. රයිට්. එතකොට ඒක ආය 아무තුවෙන් මතක තියාගන්න දෙයක් නැහැ. එතකොට මම හිතනවා දැන් පාද තුන අඳුනගන්න එක හරියට තේරුණා කියලා. රයිට්. ඔය පාද තුන හරියට අඳුනගන්න පුළුවන් නම් අපිට sin cos tan කියන අනුපාත හරි sin cos tan කියන අනුපාත අර්ථ දක්වන්න හරිම ලේසියි. හරි. මම ආයෙත් ගන්නම් සාධාරණ ඍජු කෝණී ත්‍රිකෝණයක්. හරි. එතකොට මේ ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදය කර්ණ පාදය. හරි. ඒතර අපි මේක සැලකුවොත් එහෙම කෝණය කියලා. එතකොට ඒක ඉස්සරහින් තියෙන පාදය වෙනවා සම්මුඛ පාදය. ඊට පස්සේ ඉතුරු පාදය බද්ධ පාදය වෙනවා. හරි. එතකොට මේකේ ප්‍රශ්නයක් නැහැනේ. හරි. ඊට පස්සේ දැන් මම මෙතනින් පස්සේ කියන්න යන ටික ඇත්තටම තේරුම් ගන්න තර්කයක් නැහැ. තර්කයක් කියලා තේරුම් ගන්න බෑ. ඇත්තට මේක කටපාඩමක් තමයි කරගන්න වෙන්නේ. හරි. එතකොට මේක පාඩම් කරගන්න ලේසි ක්‍රමයකුත් මම මේත් එක්කම කියන්නම්. හරි. කොහොම හරි ඒ ටික පාඩම් කරගන්න තියෙන්නේ. එතකොට يعني කවුරු ඇහුවත් සයින් කියන්නේ මොකක්ද කියලා සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයේ කියලා ඉතින් ඒක අර ඔටෝ කියවෙන මට්ටමට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ ගණන් හදාගෙන යද්දි. හරි. නැතුව ඒක පාඩම් කරගන්න ඒක හැදෙන විදිහක් කියලා එකක් ලොකුවට මේ මතක තියාගන්න තරම් දෙයක් නැහැ. අපි කතා කරමු මුලින්ම sin θ ගැන. sin θ ගැන කතා කරමු. sin θ කියන්නේ ගණිතඥ අර්ථ දක්වලා තියෙන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය කියලා. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම cos θ අර්ථ දක්වලා තියෙන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය කියලා. ඒත් එක්කම අපි tan θ කියන එක ගත්තොත් එහෙම ඒක අර්ථ දක්වලා තියෙන්නේ sorry සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය කියලා. හරි. එතකොට මේ තුන තමයි අපි මතක තියාගන්න ඕනේ ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත තුන. හරි. මම මේක මතක තියාගන්න පොඩි කෙටි ක්‍රමයකුත් කියන්නම්. මේකේ මුල් ලකුණු දෙක ගත්තෙම සයන්නයි කයන්නයි අපිට කියන්න පුළුවන් සක. මේකේ මුල් ලකුණු දෙක ගත්තොත් එහෙනම් බයන්නයි කයන්නයි බාක්ක. මේකේ මුල් ලකුණු දෙක ගත්තොත් එහෙනම් සයන්නයි බයන්නයි සාබ. හරි. එතකොට සරලව අපිට මතක තියාගන්න ඕන නම් මෙන්න මෙහෙම සම්බන්ධයක් මතක තියාගන්න පුළුවන්. සක සයින් බක කොස් සබ ටෑන් කියලා. රයිට්. එතකොට මේක විදිහට සක සයින් බක කොස් සබ ටෑන් කියලා තමයි අපිට මතක තියාගන්න වෙන්නේ. හරි. ඊළඟට මම මීට අමතරව පොඩි එක්ස්ට්‍රා සමීකරණයක් දෙන්නම්. හරි. මේක ඍජුවම ගණන් වල භාවිතා කරේ නැති වුණත් කොහේ හරි වක්‍රව මේක භාවිතා වෙන්න පුළුවන් නිසා. tan θ සමානයි sin θ බෙදීම cos θ කියලා එකක්. හරි. තව අපි අමතරව අපේ ත්‍රිකෝණමිතික අනුපාතවලදී අපිට හම්බ වෙනවා. හරි. දැන් මම මෙතනින් පස්සේ මේ tan θ කියන්නේ sin θ බෙදීම cos θ කියන එක එන හැටි ඔයාලට ඔප්පු කරලා පෙන්නන්නම්. හැබැයි මේක එච්චරටම වැදගත් වෙන්නේ නැහැ. හරි. මේක මම එක්ස්ට්‍රා තමයි කියලා දෙන්නේ. හරි. අපි ඒක ඔප්පු කරමු දැන්. හරි. අපි බලමු කොහොමද sin θ බෙදීම cos θ tan θ වෙන්නේ කියලා ඔප්පු කරන්නේ. sin θ බෙදීම cos θ සමානයි tan θ කියලා ඔප්පු කරන්න තියෙන්නේ. මේකනේ ඔප්පු කරන්න තියෙන්නේ. මම ගන්නම් සාධාරණ ත්‍රිකෝණයක් මෙන්න මේ විදිහට. හරි. මෙන්න ඍජු කෝණය තියෙනවා. මෙන්න θ තියෙනවා. හරි. මේ පාදය A, මේ පාදය B, මේ පාදය C. දැන් මම මේ පාදයි කෝණය ඇසුරෙන් අනුපාත ටික ලියාගෙන ඉන්නම්. හරි. sin θ. sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයනේ. හරි. කොහොමද එන්නේ? θ ට සම්මුඛ පාදය A, කර්ණ පාදය C. cos θ ලියාගත්තොත් එහෙම බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදය. cos θ වෙන්නේ බද්ධ පාදයේ B, කර්ණ පාදයේ C. B බෙදීම C. tan θ කියන එක ලියාගත්තොත් එහෙම සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය, සම්මුඛ පාදය A, බද්ධ පාදය B. right. ඔය තුනනේ අපිට තියෙන්නේ. මේක 1, මේක 2, මේක 3. හරි. දැන් අපිට පෙන්වන්න තියෙන්නේ sin θ බෙදීම cos θ සමානයි tan θ කියලානේ.
ඒ කියන්නේ ඇත්තටම tan θ කියලා පෙන්වනවා කියන්නේ A බෙදීම B කියලා පෙන්වනවා කියන එකනේ. මොකද tan θ කියන්නේ A බෙදීම B නේ. අපි බලමු ඒක කොහොමද ඔප්පු කරන්නේ කියලා. sin θ බෙදීම cos θ කියන්නේ sin θ කියන්නේ අපි මෙතන හොයාගත්තා A බෙදීම C කියලා. A බෙදීම C. ඒක බෙදන්න ඕනේ cos θ කින්. cos θ කියන්නේ B බෙදීම C. B බෙදීම C. හරි. දැන් ඔයාලා දන්නවා O level කාලෙත් තිබ්බ මේ පරස්පරය ගන්නවා බෙදීමක් මෙහෙම තිබ්බොත් එහෙම A බෙදීම C කරලා මේ බෙදීම ගුණ කිරීමක් කළා මොකද කරන්නේ? එහා පැත්තේ තියෙන භාගය උඩ යට මාරු කරනවා. රයිට්. අන්න. එතකොට මොකද වෙන්නේ? C ට C කැපිලා යනවා. A බෙදීම B කියලා එකක් එනවා. දැන් හොඳට බැලුවොත් එහෙම A බෙදීම B කියන්නේ මොකද්ද? අන්න tan θ. හරි. A බෙදීම B කියන්නේ tan θ. එහෙනම් මෙතනදී අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් sin θ බෙදීම cos θ tan θ වෙනවා කියලා. හරි. ඊළඟට රයිට්. ඔය ටික තමයි කතා කරන්න තියෙන ප්‍රධාන ත්‍රිකෝණමිතික අගයන් ගැන. අනුපාතයන් ගැන. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා වෘත්තපාද කියලා. හරි. වෘත්තපාද ගැන සංකල්පයක් තියෙනවා. ඒක ගැන චුට්ටක් කතා කරන්න තියෙනවා. වෘත්තපාදත් එක්කම 90 ධන θ කන්සෙප්ට් එකත් පැහැදිලි කරන්න තියෙනවා ඊළඟට. රයිට්. එහෙනම් අපි ඒ වීඩියෝ එකෙන් හම්බෙමු.